වැඩිහිටි හෝ නිල් චිත්‍රපට කර්මාන්තයට අකමැත්තෙන් ඇතුළු වන කාන්තාවන් බොහෝ විට එසේ කරන්නේ දැඩි මූල්‍යමය දුෂ්කරතා, බලහත්කාරකම් හෝ වෙනත් ශක්‍ය රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙනි. බොහෝ දෙනෙක් ඉක්මන් මුදල් පොරොන්දුවෙන් ආකර්ෂණය වී ආක්‍රමණශීලී සුරාකෑම්වලට, කොල්ලකාරී කොන්ත්‍රාත්කරුවන්ට අහුවීම සහ පුද්ගලික නියෝජිතන ආයතනයේ ගැඹුරු අලාභයකට මුහුණ දෙනවා. කාන්තාවන් මෙම කර්මාන්තයට ඇතුළු වීමට ප්‍රධාන හේතු සාධක මෙසේ දැක්විය හැක. නිවාස නොමැතිකම, අධික ණය බඩ, දරිද්‍රතාවයකට මුහුණ දීම, දරුවන්ගේ උවමනාකම් ඉටු කිරීමට නොහැකි වීම. ඒ දේවල් සඳහා මොවුන් මේ ආකාරයට නිල් චිත්‍රපට සඳහා දායක වෙනවා. සාමාන්‍ය නිළියක් උපයනවාට වඩා දෙගුණයක් තුන්ගුණයක් මුදල් මෙම නිළියකට සැපිය හැකියි. සාමාන්‍ය නිළියක් උපයනවාට වඩා දෙගුණයක් තුන්ගුණයක් මුදල් මෙම නිළියකට සැපිය හැකියි. ඒ වගේම සමහර කාන්තාවන් අකමැත්තෙන් විවිධ පාර්ශවයන් විසින් මෙවැනි චිත්‍රපට සඳහා ඔවුන්ව රූගත කිරීමට පෙළඹෙනවා. එනම් බලහත්කාරකම් සහ ජාවාරම්. බොහෝ අවස්ථාවලදී රංගන ශිල්පීන්, හවුල්කාරයන්, එහෙම නැත්නම් කළමනාකරුවන් හෝ ජාවාරම් ජාල විසින් මේවා හසුරවනු ලබනවා. මේ ආකාරයට මෙම කාන්තාවන් රැවටීමකට ලක් වෙනවා. එමෙන්ම මෙම කර්මාන්තයේදී මානසික පීඩනය නම් ඉතාම ප්‍රබලයි. කොල්ලකාරී කුසලතා අත්පත් කර ගැනීමක් මෙහිදී සිදු කරනවා. බඳවා ගන්නන් බොහෝ විට අවදානමට ලක්විය හැකි තරුණ කාන්තාවන් ඉලක්ක කරනවා. පියකරු මුහුණු සහ පියකරු ශරීරයක් මොවුන් බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔවුන් ප්‍රධාන ධාරාවේ රංගනයක් හෝ නිරූපණ රැකියා මොවුන්ට පොරොන්දු වෙනවා. අදාළ වින්දිතයන් හුදකලා වූ පසු හදිසියේම මොවුන්ගේ මූල්‍යමය වශයෙන් හෝ නැත්නම් මොවුන්ගේ කඩාවැටීම් ඉලක්ක කරගෙන මොවුන්ව වැඩිහිටි චිත්‍රපට සඳහා මාරු කරනවා. මෙහිදී වෘත්තීය විකල්පයක් නැහැ. තමන්ගේ දරිද්‍රතාවය හමුවේ විවිධ කොන්දේසි මත මෙම නිළියන් මේවාට කැමති වෙනවා. මෙහිදී ආපසු හැරීමක් නැහැ. මෙම චිත්‍රපටවල රූගත කිරීම අතරතුර මෙම කාන්තාවන් බොහෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඇත්තටම මෙම චිත්‍රපටවල රඟපානවා කියන්නේ ජීවිතයේ බිල්ලට දීමක් වගේ දෙයක්. සීමිත අධ්‍යාපන පසුබිම් නිසා කාන්තාවන් තම පවුල්වලට ජීවත් වීමට හෝ නඩත්තු කිරීමට වෙනත් මාර්ගයක් නොමැතිකම හේතුවෙනුත් මේ වගේ චිත්‍රපටවලට දායක වෙනවා. මොවුන්ට මේ මගින් මහත් අපකීර්තියක් සිදු වෙනවා. බොහෝ විට මෙම කාන්තාවන්ව සමාජයේ පිළිගන්නේ නැහැ. ඔවුන්ව ගණිකාවන් මට්ටමකට දානවා. මෙම කර්මාන්ත බොහෝ විට රංගන ශිල්පීන් ඔවුන්ගේ ආධාරක පද්ධති වලින් හුදකලා කොට ඒ මතින් සමෘද්ධිමත් වෙනවා. අඩු අධ්‍යාපන පසුබිම් නිසා කාන්තාවන් තමන්ට පුළුවන් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් මහත් මාර්ගයක් විදිහට මෙන්න මේ නිල් චිත්‍රපට කලාව බොහෝ දුරට බටහිර රටවල් වල තෝරා ගන්නවා. සමාජ අපකීර්තිය, පවුල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, මහජන ලැජ්ජාවට මුහුණ දීමට වගේ දේවල් හින්දා මේ කාන්තාවන්ව මෙම කර්මාන්ත විසින් කොටුකොට තබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මන්ද ඔවුන්ට පහසුවෙන් පිටව යාමට හෝ උදව් ඉල්ලා ගැනීමට මාර්ගයක් නොමැතිකම නිසා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මුදල් නිසා, ඔයාගේ ආර්ථික අපහසුකම් නිසා හරි යම් හේතුවක් හින්දා මේ වගේ භයානක රැකියාවල නිරත වෙන්න එපා. ඔයාගේ චරිතය සමාජයේ ඉදිරියේ තවත් හැල්ලුවට ලක් කරගන්න එපා. බොහොම වැදගත් විදිහට කාන්තාවන් වශයෙන් අපි සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් වලට මොන ආර්ථික අපහසුකම් ආවත් ඔයාලා පෙළඹෙන්න එපා. මොකද මේ ලෝකේ ඕන තරම් රැකී ආරක්ෂා තියෙනවා. මූල්‍යමය වශයෙන් නෙව්ව පහත් තත්වයක තිබ්බත් ඔයාට කාලයත් එක්ක යම්කිසි මුදලක් එකතු කරගෙන ඔයාගේම දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ හින්දා කවදාවත් මේ වගේ රැකියාවල නිරත වෙලා ඔයාගේ ජීවිතේ, ඔයාගේ පවුලේ අයගේ ජීවිතේ නැති කරලා දාන්න එපා. පවුල් වල අයගේ ජීවිතේ විනාශ කරලා දාන්න එපා. සමහර විට ඒක ඔයාගේ දරුවන්ටත් බලපාන්න පුළුවන්.